හස්තරේඛා විද්‍යාව කියන්නේ අපි කවුද අපි ක්‍රියා කරන්නේ කොහොමද කියලා අපිට තේරුම් කරවන තවත් එක ශාස්ත්‍ර ක්‍රමයක්. ඒ වගේම මේ ශාස්ත්‍රයෙන් කියන්න පුළුවන් අපේ ජීවිතය සහ අනාගතය කොහොම හැසිරෙවිද කියලා අපේම පෞරුෂත්ව ලක්ෂණ තුලින්. විනාඩියක් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා නම් ඒ ගැන මේ වෙද්දි හොඳ ආකාරවම දන්නවනේ. ඔන්න ඉතින් අද අරගෙන ආවේ පුත්කලයකගේ මාපට ඇඟිලේ රේඛාවල් වල ඇති එක් දුර්ලභ හැඩයක් ගැන වීඩියෝවක්. බලන්න ඔයාගේ අතෙත් මෙන්න මේ වගේ ඇසක හැඩයක් තියෙනවද කියලා. සමහරුන්ගේ මේ රේඛා දෙක සම්පාත වෙලා නැතුව ඇති. ඒකට කමක් නැහැ. ඔයා බලන්න ඕනි මෙන්න මේ හැඩයද ඔයාගේ ඇඟිල්ලෙනුත් නිරූපණය වෙන්නේ කියලා. මේකට අපි කියනවා ෆීනික්ස් ඇස. එහෙම නැත්නම් ඕඩින්ගේ ඇස කියලා. ඉතින් අවසන් තප්පර වෙනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න. අද අපි කතා කරමු ෆීනික්ස් ඇසක පිහිටීමක් ඇති කෙනෙකුගේ පෞරුෂත්ව ලක්ෂණ මොනවද සහ එයාලගේ අනාගතේ කොහොම එකක් වේවිද කියලා හරියටම. ඔය ගමන් මේ වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. අංක 1 සමෘද්ධිය. මෙහිදී මේ ෆීනික්ස් සලකුණ තිරිඟු ඇටයකට සමානයයි සැලකෙනවා. ඒ කිව්වේ ඔයා වපුරන දේ ඔයාට ලැබෙන්නේ දෙගුණ තෙගුණ වුණු අස්වැන්නක් විදියට. තවත් සරල කරොත් හිතන්න ඔයා ඔයාගේ හීනයක් වෙනුවෙන් උත්සාහවන්තව වැඩ කරනවා කියලා. ඉතින් මේ සලකුණ ඔයාගේ අත්ලේ පිහිටනවා නම් ඔයාගේ උත්සාහයේ ප්‍රතිඵල ලැබෙන්නේ ඔයා හිතුවටත් වඩා සෑහෙන වැඩියෙන්. මොකද ඔයා සමෘද්ධිය වෙනුවෙන් නියම වුණු කෙනෙක්. අංක 2 බුද්ධිය. ෆීනික්ස් ඇස ඇති පුද්ගලයන්ට ඉහළ බුද්ධි මට්ටමක් පවතිනවා. ඒ නිසා වෙන්න ඔවුන්ට ස්වන් දැනුවත්භාවය පිළිබඳ දැඩි හැඟීමක් තියෙනවා. ඔවුන් ඔවුන්ගේ සැබෑ හැඟීම් සහ ආශාවන් හඳුනා ගැනීමට ඉතා දක්ෂයි. ගොඩක් වෙලාවට ඔවුන් බාහිර අදහස් හෝ සමාජ පීඩනයන් හමුවේදී තම සහජ බුද්ධිය විශ්වාස කරමින් ජීවිතේ සංකීර්ණ ගැටලු විසඳනවා හරිම පහසුවෙන්. ඒ වගේ මොනිම අවිනිශ්චිත තත්වයකට මුහුණ දෙති පවා අවදානම් ගැනීමට සහ Taman කෙරෙහි විශ්වාසය තැබීමේ හැකියාව නම් අතිවිශිෂ්ටයි. තවදුරටත් ෆීනික්ස් ඇස ඇති පුද්ගලයන්ට බොහෝ විට අන් අය කෙරෙහි ගැඹුරු සංවේදනයක් පවතිනවා. ඒකත් ඔයාගේ බුද්ධිමත් භාවයත් එක්ක ලැබෙන දායාදයක්. අංක 3 විවාහය. හස්තරේඛා විද්‍යාවට අනුව ෆීනික්ස් ඇස ඇති පුද්ගලයන්ට ලැබෙන්නේ අදහස් සහ ගතිගුණ අතින් වඩාත් අංග සම්පූර්ණ ආදරයක්. අංග සම්පූර්ණ විවාහයක්. කොහොම නමුත් මොකද්ද මන්ද හේතුවකට? මං කියන්නේ දෛවෝපගතව හරි එහෙම නැත්නම් කලින් නියම කර ඇති පරිද්දෙන් හරි ඔයාට ඔයාගේ ජීවිතේ ඉතා සතුටින් සහ ආදරෙන් ගෙවන්න පුළුවන් විදිහේ පරිපූර්ණ සහකරුවෙක් සහකාරියක් ලැබෙනවා. තවදුරටත් මේ අපූර්ව පිහිටීම ඇති පුද්ගලයන්ට තෘප්තිමත් සහ කල් පවත්නා සම්බන්ධතාවයක් අපේක්ෂා කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාගෙන් කෙනෙක් වෙන් වුණා නම් නැත්නම් ඔයාගෙන් කෙනෙක් වෙන් වෙලා ඉන්නවා නම් ඒ ගැන හිතන්න එපා. ඒ ඔයාගේම කෙනා නෙවෙයි. අංක 4 සෞඛ්‍ය. හස්තරේඛා විද්‍යාවට අනුව ෆීනික්ස් ඇස ඇති පුද්ගලයන්ගේ ජීව ශක්තිය සහ ඔරොත්තු දීමේ හැකියාව සෑහෙන වැඩි. එවැනි පුද්ගලයන්ට ශක්තිමත් ශාරීරික සෞඛ්‍යයක් සහ ශක්තිමත් ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති බවට විශ්වාස කරනවා. එනවා ඔවුන්ට තමන්ගේ ජීවිත කාලය තුළ අත්විඳින්න ලැබෙන ඉතාමත් අඩු රෝගාබාධ සහිත පරිපූර්ණ ජීවන සමයක්. ඉතින් මං කිව්ව දේවල් කොයිතරම් දුරට හරිද? ඇටින් කමෙන්ට් කරලා කියන්න බලන්න. තවත් මේ වගේ වීඩියෝ එකකින් හැම වෙනකන් ඔයාලට සුබම සුබ දවසක්. ජය වේවා.